හලෝ සුබ දවසක් හැම දිනාටම කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඉන්නව නේද? හරි මම අද මගේ වීඩියෝ එකෙන් පෙන්නන්න යන්නේ මම තේමු එකෙන් මේ පාර ඕඩර් කරපු මගේ ඕඩර් එක. මම මේ පාර අයිටම් 5ක් ගත්තා. මේ තමයි පළවෙනි එක මේ හොට් පොට් එක. මම මේක හරි ආසාවෙන් තමයි ගෙන්න ගත්තේ. මොකද මේක මගේ කලින් තිබුණා මගේ ළඟ. ඒක ඩැමේජ් වෙලා ඊට පස්සේ මම ඒක ඩස්ට්බින් එකට දැම්මා. සෝ මට මේක ඇත්තටම ලොකුවට ප්‍රයෝජනවත් වෙනවා. මම ඒක නිසා තමයි මේක ආයෙත් ගෙන්න ගත්තේ. ගිය පාර එක නම් මීට වඩා පොඩි. ඒ වගේම ස්ටීම් කරන එක තිබුණේ නැහැ. හැබැයි මේ පාර එකේ නම් ස්ටීම් එකක් දීලා තිනවා මට. ඒක ගොඩක් වටිනවා. එතකොට මේ තියෙන්නේ ඒකේ ප්ලග් එක. මේකේ වහන්න තියෙන කවර් එක ග්ලාස්. ස්ටීම් කරන එක නම් එක ප්ලාස්ටික්. බලමු ඉතින් හොඳයි නේද? හරි. එතකොට මේ තියෙන්නේ මගේ බිත්තර තඹ ගන්නගෙන ආපු ගැජට් එක. මේකේ ට්‍රේ දෙකක් තියෙනවා. මේ ඔක්කොම ප්ලාස්ටික්. මේ ට්‍රේ දෙක ප්ලාස්ටික්. ඔයාලට තියෙන්නේ මේකට යටට වතුර චුට්ටක් දාලා විනාඩි 10ක් විතර යනකොට බිත්තර ටික තැම්බෙනවා. මම මේකේ වීඩියෝස් දාන්නම් මේ වීඩියෝ එක අතරතුරදී ඔයාලට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් වෙනත් එක්ක. හරි ඕකේ. ඊට පස්සේ මම තව ඕඩර් කරා මෙන්න මේ ග්ලාස් පොට් එක. මේකත් මට කලින් තිබුණ එකක්. හැබැයි මේක මෙහෙම නෙමෙයි. මීට වැඩිය චුට්ටක් වෙනස් ඒක. මට ගොඩක් ආස හිතුණා මේකට. මොකද කලින් එක මම හරි ආසාවෙන් පාවිච්චි කරේ. ඊට පස්සේ ඉතින් ඒක මගේ අතින් බිඳුණා. බිඳුණාට පස්සේ ඉතින් මම තව එක ඕඩර් කරා. ඊට පස්සේ මම තව මට ඕඩර් කරා සපත්තු දෙකක්. සපත්තු මම නිතරම වගේ තේමු එකෙන් ගන්නවා. මෙයාලගේ ඇත්තටම කියනවා සපත්තු රෙදි ගොඩක් දේවල් හොඳ ක්වොලිටිස්. ඉතින් මේ තමයි මම මේ පාර ගෙන්න ගත්ත සපත්තු දෙක. හරි මේ තමයි මම ගෙන්න ගත්ත ඔක්කොම බඩු ටික. මෙතන අයිටම් 5ක් තියෙන මේ අයිටම් 5 තමයි මම මේ පාර ගෙන්න ගත්ත තේමු එකෙන්. මම හරි කැමති මේ මෙයාලගේ මේ බ්‍රාස් වලට. මොකද ඒකේ අර යටට තියෙන කම්බිය නැහැ. සෝ කම්බි දාන්නේම හොඳ නැහැ කියලා ගොඩක් අය කියනවා. මේක හොඳයි. ඒකයි මම ගෙන්න ගත්තේ. හරි මේ තියෙන මගේ හොට් පොට් එක. මේක පියන ග්ලාස්. එතකොට ස්ටීම් කරන්න තියෙන එක ප්ලාස්ටික්. මේ හට්ටිය non stick. ඊ පාර නම් මම බේජ් කලර් එක තමයි ගත්තේ. හැබැයි මේ පාර මම ඕඩර් කරා පීච් කලර් එක. මේකේ low, medium, high ඒ වගේ විදිහට ඔයාලට කැමති විදිහකට මේ රස්නය කන්ට්‍රෝල් කරගෙන මේ අවශ්‍ය දේවල් හදාගන්න පුළුවන්. හරි මම දැන් වීඩියෝ එකක් දාන්නම් එයාලගේ කොහොමද මේ පොට් එක මේ යූස් කරන්නේ. ඒ වගේ මොනවාද මේකේ හදා ගන්න පුළුවන් කියන එක. ඇත්තම කියනවා මේක ඔයාලට ඕන දෙයක් හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ බත් එකක් උයා ගන්න, ඒ වගේම එළවලුවක් හදා ගන්න, එහෙම නැත්නම් ටෙම්පරාදු කරන දෙයක්, බදින දෙයක්, ඒ වගේම නූඩල්ස් එකක් ඕනම දෙයක් හදා ගන්න පුළුවන්. ඇත්තටම හරි ලේසි මේක. ටයිම් යන්නෙත් නෑ ගොඩක්. ඒ කියන්නේ ඔයාලට වෙන වැඩක් කරන ගමන් මේක හදා ගන්නත් කිසි ප්‍රශ්නයක් නෑ. ගොඩක්ම ලේසි. හරි
හරි. එතකොට මම බිත්තර තඹ ගන්න ගෙනාපු ඒ භාජනෙත් මම අද යූස් කරා. ඒකෙන් තමයි මම අද රැයට බිත්තර හදාගත්තේ. මේක ඇත්තටම කියනවා හරිම ලේසි. කිසි ප්‍රශ්නයක් නැතුව මේ ලේසියෙන්ම හදාගන්න පුළුවන් එක. හරි යාළුවනේ මම ගත්ත බඩුවල ප්‍රයිස් එකත් එක්කම මේ මම දාලා තියෙනවා ෆොටෝස් ඔයාලට බලන්න පුළුවන්. ඒකේ ඩිස්කවුන්ට් එකත් එක්කම තමයි තියෙන්නේ. මම ඩිස්කවුන්ට් එක තිබ්බ වෙලාවේ තමයි මේ බඩු ටික ගත්තේ. ඔයාලට බලා ගන්න පුළුවන් රියල් ප්‍රයිස් එක and after discount price එක. so මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලා පොඩි අයිඩියා එකක් ගන්න ඇති කියලා. ඇත්තටම කියනවා නම් තේමුවකේ මේ බඩු ටික මට ඇත්තටම ගොඩක් ප්‍රයෝජනවත් ඒ වගේම හොඳයි. හරි එහෙනම් අපි ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමුකෝ. thank you so much මගෙත් එක්ක හිටියට.